තරම් ක්‍රියාකාරී. දැන් අපි දන්නවා ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම අවධානය යොමු වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මේ ඇති වුණු බන්ධනාගාරයේ අවාසනාවන්ත ඛේදජනක තත්ත්වයේ සම්බන්ධ. දැන් මේ සම්බන්ධව විග්‍රහයක් කරන්න කලින් මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණ විවිධ ආයතන මගින් පැවැත්වෙනවා. රජය මගිනුත් ස්වාධීන කමිටුවක් පත් කරලා තිනවා. ඒ වාර්තාවත් දැන් සැකසෙමින් පවතී. දැන් මුලින්ම මම කියන්න ඕනේ කාරණේ තමයි මේ බන්ධනාගාරවල තදබදේ ගත්තාම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න පුළුවන් 465යි. නමුත් ඒකේ 2000කට වඩා අධික සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට 1700 ගානකට ඉන්නවා ඊට වඩා වැඩි. දැන් මෙහෙම ඇයි බන්ධනාගාර මෙහෙම අධික තදබදයක් තියෙන්නේ? මේ පිපිරීම් මොන වෙලාවෙ වෙනවද දන්නේ නැහැ. ඒකට ප්‍රධාන වශයෙන්ම තියෙන දේ තමයි අපි දකිනවා මේ වයින් 180කට වඩා ඉන්නේ ඔය මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට අහුවෙච්ච අය. එතකොට ඒ අයව තමයි ගෙනල්ලා මේ රිමාන්ඩ් බන්ධනාගාරයේ දාන්නේ. අනිත් ඒවා ඊතරම් එහෙම තදබදයක් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් ඊට වඩා ඉන්නවා තව දඩ ගෙවන්න බැරි අය ඉන්නවා. එතනින් ගියාට පස්සේ අප සම්බන්ධ ඒවා හොයාගන්න බැරි අය ඉන්නවා. ඒ වගේ බන්ධනාගාර විවිධ ආකාරයට පිරීලා තියෙනවා. ඒතර මෙතන වැදගත්ම ප්‍රශ්නේ තමයි මට මතුවෙන දේ මේ කියන මත්ද්‍රව්‍ය සම්බන්ධව බන්ධනාගාරයේ තියෙන තදබදිය අඩු කිරීමේදී අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මේකට අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධනයක් අවශ්‍ය වෙනවා. එතනින් ගියාට පස්සේ අවශ්‍ය වෙන මූලිකම කාරණයක් තියෙනවා. ඒක තමයි මේ විෂ මත්ද්‍රව්‍ය අබින් ඒ අන්තරාදායක සම්බන්ධ පනතේදී අර 54 වගන් තියෙන ගොඩාක් වෙලාවට ඒවට ඒ කියන ග්‍රෑම් ප්‍රමාණයට වඩා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒවට අප ගන්න බෑ. කලින් මහාධිකරණය ගන්න පුළුවන්. දැන් අභියෝජන අධිකරණය දක්වා යන්න පුළුවන්. ඒ නිසා මේවායේ නීතිය සම්බන්ධයෙන් ගත්තොත් එක පැත්තකින් ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තොත් 50 ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. වර්ගීකරණය කරන්න ගොඩාක් වෙලාවට මේ රිමාන්ඩ් එකට එන ප්‍රිස්නර්ස්ලා ඔක්කොම එකට දාන්නේ. සැකකාරයෝ කියන්නේ ගෙවල් බින්දන අය පුළුවන්, කුඩු විකුණන අය, එතනින් ගියාට පස්සේ වෙනත් වැරදි කරන අය, ළමා අපයෝජන කරන අය, මේ සියලු දෙනා මේකට සංවිධානාත්මක පාතාල ගණය මේ ඔක්කොම එකතු වුණාට පස්සේ මේගොල්ලෝ සංවිධානය වෙලා මොන පැත්තෙන් මේවා නිම වෙයිද කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා ඒ ප්‍රිසන් වල තියෙන තදබදේ අඩු කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. දැන් හදාගෙන යනවා. අලුතෙන් ප්‍රිසන් නැති කරනවට වඩා ක්‍රමවේදී පද්ධතියක් ඇති කරන්න ඕනේ. මේවා කොහොමද වෙලා තියෙන්නේ? ඒ වගේම ප්‍රිසන් එක තුල ඉන්න සමහර ඉන්නවා නිලධාරීන් ඒ අතින් ගොඩක් වෙලාවට ජංගම දුරකථන ඇතුළට යනවා. මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වෙලා තියෙනවා. මෙකී නොකී විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් අනිත් පැත්තෙන් ගත්තාම මෙතනදී අධිකරණේ විශාල කාර්යභාරයක් කරනවා. මොකද අපි දන්නවා මේ සියලුම බන්ධනාගාරගත කිරීම අධිකරණ නියෝගයකින් එන්නේ. එතකොට අධිකරණ නියෝගයෙන් එනකොට ඒ හා සම්බන්ධ තවත් තියෙනවා. අපි දන්නවා රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව වෙන්නේ. ඒනගන් නඩුව ගන්නේ නැහැ ගොඩක් වෙලාවට. එමනම් ඒගොල්ලෝ ඉන්නේ රිමාන්ඩ් එකේ. එතකොට වෙන රටවල නම් දිස්ත්‍රික්ක මට්ටමින් තියෙනවා. රජයේ රස පරීක්ෂකවරු ඉන්නවා. ඒවයි වාර්තායි. අනිත් පැත්තෙන් ගියාම ගොඩක් වෙලාවට තියෙන අපහසුකම් තමයි මේ නඩු කල් යන. මේ දිගින් දිගටම නඩු කල් ගියාම මෙවැනි ගැටලු එනවා. ඒ නිසා අපි දන්නවා අද අධිකරණයේ ස්වාධීනත්වය කියන එක ඉතාම වැදගත් කාරණයක්. මේ වෙනකොට අලුතෙන් මයිස්ත්‍රාත්වරු බඳවාගෙන තියෙනවා. ඒක හොඳයි. කාර්යක්ෂමතාවය අතින් අපි මේක කොහොමද ඉදිරියට ගෙනියන්නේ? කාර්යක්ෂමතාවය අතින් ඉදිරියට ගෙනියන්න නම් මහජනතාව දීලා තියෙනවා මැන්ඩේට් එකක්. ඒ කියන්නේ මහජනතාව පාර්ලිමේන්තුවට තමන්ගේ පරමාධිපත්‍ය දීලා තියෙනවා. ඒතකොට පාර්ලිමේන්තුව මගින් තමයි මේ කියන සියලු කාරණා ඉටුවන්නේ. ඉතින් එතනදී අවශ්‍ය වන කාරණයක් තමයි අධිකරණවල දැන් විශාල වශයෙන්ම සාකච්ඡාවට බඳුන් වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණේ, අභියාචනාධිකරණේ ඉන්න විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම පිළිබඳ. ඒතර මේක පුළුල් සාකච්ඡාවක් අවශ්‍යයි, පුළුල් ප්‍රතිකඩක් අවශ්‍යයි. ඒ වගේම තමයි විවිධ ආයතන, විවිධ සංවිධාන, විවිධ සමාගම් විවිධ ආකාරයට ඒගොල්ලන්ගේ මත ඉදිරිපත් කරලා තිනවා. ඒවත් සැලකිල්ලට අරගනිමින් ඒ වගේම තමයි මෙතන වැදගත්ම කාරණය වන්නේ ජාත්‍යන්තරව කොහොමද මේක ක්‍රියාත්මක වන්නේ. දැන් වෙනත් රටවල ගත්තොත් අපි දන්නවා ඊස්ට් කැරිබියන් රටවල මේ රාජ්‍ය නායකයෝ කතා වෙනවා. ඒගොල්ලන්ගේ ඉහළ අධිකරණවල විනිශ්චය වයස අවුරුදු